Previously on Manomega. උතුමාකර්ෂණය අන්ද ගොවියන්ට භුක්තිය හිමිවන රටේ සියලු දරන්නට මුඩුබිම් සරු කරන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙන වැඩපිළිවෙලක් ඒක. රැඩිකල් වාදීන්ව ප්‍රතික්ෂේප කරනවා. රැඩිකල් වාදීන්ව ප්‍රතික්ෂේප කරපු එක ගැන නෙවෙයි මම මේ අහන්නේ. මොකද සිද්ධාල කාලේ විතරද ඉන්න පුළුවන්. කප්පරක් දුකක් වින්දට නෑ අපට සැපක් පනින්නට හිතයි ලැජ්ජ නෑ මටත් ඡන්දටත් ළඟයි දුන්නේ මොනරු කුට්ටියක් කොයි සව්වකින් ආවද මේක හීනයක් ජනයාගේ කටින් මෙනගෙන්නේ සෞදමක් දුන්නටම මොකෝ මේ රටින් ඉඩක් යන්නටම හිතෙයි මේ පක්ෂෙ මොක වුණත් ලොක්ක මේ ළඟින් නැති එක පූරුවේ පිනක් තුනෙන් දෙක උනෙත් මේ අපේ බලෙන් රට වුණත් අනේ කඩයක් වෙන්නේ මේ වයින් නටන්නම් ඉතින් මම කෙම්බගේ කෝලමෙන් මං උනත් ඉන්නේ මේ සෞද මේ බලෙන් එහා පිලේ ගොයියෝ අපිට දුන්නේ සාදයක් තොල්ල ගෑවා මම මදු විතෙන් බිඳක් උනරා පෙල් විදහන කොට රුන්ද ගති ගතක් මාරු කලා පක්ෂේ මට නැහැ වගේ වගක් මාරු කලා පක්ෂේ මට නැහැ වගේ වගක් අනේ නෑ වගේ වගක් මට නං නෑ වගේ වගක් අනේ නෑ වගේ වගක් තමන් කවුද? අද අපි මුණ ගැහෙනවයි කියලා කිව්වේ විපක්ෂ මන්ත්‍රීවරයෙක්. ඔය ඉතින් ඉස්සර මන්ත්‍රී දැන් ගාලු ඇමති දැන් බලු ඇමතිද? මොකද මුන්නේ මේ රෙද්ද හැට්ට ඇඳගෙන. ජාතික ඇඳුම ඇඳගෙන කොහොමද සර් මේ වගේ වැඩකට එන්නේ? හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලිපිට. ඔයගොල්ලෝ ඇංගි කරපුවා තමයි වෙලේම එද්ද පල්ලෙන් මේරෙන්නේ. හරි. පොරොන්දු වෙච්ච විදිහට ඩිපොසිට් එක account එකට වැටෙයි. පොරොන්දුව මේකයි. අපිට පක්ෂව අත උස්සන්න ඕනේ. ඒ වගේම මාධ්‍ය සාකච්ඡාවට අපිත් එක්ක වාඩි වෙන්න ඕනේ. දෙන්නක සර් ඇටි හැරෙන්න. සර් මම කතාවක පවත්වන්න ඕනේද? සර් ලියලා දෙන්න ඕනේ දැන් මම කියන්න. කුට්ටියම් වෙන. එදාටත් දෙන්නේ රෙද්ද හැට්ට ඇඳගෙන. පිස්සුද සර්? එදාට මං එන්නේ බිකිනි ඇඳගෙන. අයිසේ තමුසේ ඉන්න ඕනේ මාත් එක්කනේ. ඔය වෙස්මාරු කරන කලාව දේශපාලනයට හරි වැදගත්. සර්ගේ දේශපාලන ප්‍රතිපත්ති මට හොඳට ගැලපෙනවා සර්. මොකද්ද තමුගේ ප්‍රතිපත්තිය? මගේ ප්‍රතිපත්තිය තමයි සර් ප්‍රතිපත්තියක් නැති එක. ඒක තමයි දැන් දේශපාලන කල්චර් එක. සර් එතකොට මගේ ඩිපොසිට් එක මගේ account එකට වැටෙයි නේද? අසමික දනායක සර් එකම දේ දෙපාරක් කියන කෙනෙක් නෙමෙයි මම. ඒක වෙලාවට කලාවට කෙනෙක්.
අන්න ලොක්කෝ නෑ හොඳ ලොක්කෝ සර් තමන්ගේ දේශපාලන තීන්දුව තීරණ වෙලාවට ගන්න ලොක්කෝ සර් නම් මං ගිහින් මැනිකේ මේ මැනිකේ වසරට බයි කියන්නේ බයි සර් මැනිකේ සර්ට මගේ account එක මතකද දන්නේ නෑ සර්ට මගේ account එක මතක ඇති නෑ මැනිකේ බලන්නකො බොරු කියලා සර්ට මගේ account number එක මතකයිලු ඔයා බොරු කියන්නේ මතකයිලු මැනිකේ ඔබේ සිනාවේ ලියවැල් ගලා ගියාවේ You're Mr. Bernard. Bernard Rodrigo. Okay. Take a seat. I'm very sorry. මම ටිකක් පරක් වුණා. මම පොඩි මීටින් එකකට ගියා. හුඟක් වෙලාද ඇවිල්ලා? එච්චරම නෑ සර්. පැය 2යි විනාඩි 35යි. Wow, very accurate timing. හොඳයි. මට බොහොම පොඩි කාලයයි තියෙන්නේ. අපි වැඩ පටන් ගමු. මොනවාද තමුත තියෙන ප්‍රශ්න? ඔය මගෙන් අපොයින්ට්මන්ට් එක ඉල්ලනකොට මම මගේ සෙක්‍රටරිට කිව්වා ඔයාලට තියෙන ප්‍රශ්න ටික ලියා ගන්නයි කියලා. ටයිම් මැනේජ්මන්ට්, කාල කළමනාකරණය. ඒත් ඔය එකට අකමැති වෙලා තියෙනවා. ඒකට කමක් නෑ. මම කැමති තමුන් වගේ හිතුවක්කාරයින්ට. මට අහන්න තියෙන එක ප්‍රශ්නයයි සර්. මොකද හුඟා ප්‍රශ්න වලට උත්තර මම සාක්ෂිත් එක්කලම හොයාගෙනයි තියෙන්නේ. What nonsense. සාක්ෂි දෙයියෝ සාක්ෂි. ඔය ඉතින් ඇත්ත නොදන්නා මිනිස්සුන්ට දෙයියෝ සාක්ෂි වගේ පෙරේ. හැබැයි ඉතින් මේ ඇත්ත සාක්ෂිය දැනගත්තාම මුළු රටම ඒ ගැන කතා කරනවා. බර්නාඩ්, ඔය මට තර්ජනය කරනවද අභියෝග කරනවද? නෑ සර්. මම තර්ජනයට හා අභියෝගයට ලක් වෙච්ච එක පුරවැසියෙක් විතරයි. තමුසේගේ හැම වචනයක්ම බූමරං එකක් වගේ ආපහු කරකිනවා නේද? හොඳයිද ඕමයන්. ඒත් මට ඔය තාම කිව්වේ නෑ ඔයට අර අහන්න තියනවායි කියලා කියපු ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නය. ඒක කියන තරම් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි සර්. බොහොම සරල ප්‍රශ්නයක්. ඇයි අපිට රාජ්‍යයක් නැති කලේ? What did you say? රාජ්‍යයක්? ඔව් රාජ්‍යයක් නැති කලේ. මේ තමුන් කතා කරන්නේ මොන රාජ්‍යයක් ගැනද මට පැහැදිලි මදි. මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ට පය ගහලා ඉන්න මහ පොළොවක් තියෙනවා කියලා දැන නිදහසේ හුස්ම ගන්න පුළුවන් වාතාවරණය. අපිට අනාගතයක් තියෙනවා කියලා දැන. නිකන් නූල කැඩිච්ච සරුංගල් වගේ අයාල යන්නේ නැහැ කියලා දැන. මානසික හවුහරණයක් තියෙනවා කියලා දැන. අපි ඉන්නවා කියලා දැන. කොටිම ආදරණීය අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට ඉන්නවා කියන දරුවෙකුට දැන් නැහැ. තමුන් විප්ලවවාදීන්ද? Che Guevara, we are Lenin, Fidel Castro, Karl Marx. ඔබතුමා නෙල්සන් මැන්ඩලා වගේ නම් අපිට කවුරුවත් වෙන්න ඕනේ නෑ සර්. තමුසේ මාධ්‍යවේදියෙක් නොවි කවියෙක් නොවනේ. අනේ මේ බොරු මනස්කාරද. ටිකක් මොලේ පරීක්ෂා කරගත්තා නම් හොඳයි. ඕක ලොකු මානසික රෝගයක්. මානසික රෝගයක්? මානසික රෝගයක්. ඒ කියන්නේ mental problem එක. ඔයයිසේ මොකද පිස්සු තද වෙලාද? පිස්සු තද වෙලාද? ඒ පාරතම්ස මාත් එක්ක ජෝක් කරන්න පටන් ගත්තද? You should maintain your limits. ඇයි සර් කලබල වෙන්නේ? සර් එහෙම මානසික රෝගයක් නෑ. මටනේ මානසික රෝගයක් තියෙන්නේ. ඔව් ඉතින් නෑ සර් වගේ කෙනෙක් එහෙම දෙයක් කියනකොට මම ඒක පිළිගන්න එපාය. මං හද්ද පිටිසර දුප්පත් අම්මා කෙනෙකුට දාව උපන් දරුවෝ. එතකොට ජාතකයේ යුරෝප් වලද? නෑ සර්. මගේ පියා මේ මහ පොළොවේ ජීවත් වෙච්ච දුප්පත් අහිංසක කම්කරු. ඒනට තමුසේ ඇසිරෙන්නේ නිකන් ෆොරින කෙනෙක් වගේ. මගේ අම්මලා තාත්තලා මට හොඳ අධ්‍යාපනයක් දුන්නා. ඒ ජාතකයේට එක කලලෙයි එක පුද්ගලයයි එක මනස. මොකද තමුසේ මනසක් ගැන කියන කතාව? සර්දේම මානසික ආබාධයක් නෑ. මට තියෙන්නේ. මම මේ කතා කරන්නේ බර්නාඩ් රොඩ්රිගෝ.
හැබැයි සර් මම මල්ටිපල් වෙලත් නැහැ හයිබ්‍රිඩ් වෙලත් නැහැ. මල්ටිපල් ඇත්තම කියනවා නම් සර් බුද්ධ දේශනේ කියවෙන විදිහට රෝග 128ක් තියෙනවා. මේ රෝග 128ම මිනිස්සුන්ට පොදුයි. ඒව හැදුනහම මිනිස්සු බේත් ගන්නවා. බුද්ධ දර්ශනයේම කියවෙනවා මානසික රෝගත් 44ක් තියෙනවා කියලා. හරි. දැන් ඔය 44න් තමුන්ට කීයක් තියෙනවද? මම නම් කවදාවත් මානසික රෝග වලට ට්‍රීට්මන්ට් කරන්නේ නැහැ සර්. සර්ලා වගේ බෙහෙත් ඩෝස් කනම් බීලා නැහැ. අතම්ස කිව්වේ කතා කරන්න දුන්න ඵලයට බූරුවෙක් වගේ කතා කරන්න එපා. Get out man. වරතුරු දැනගැනීමේ අයිතිය. ඕක තමයි මේ රටට වෙච්ච කෙලිය. ඇත්ත බොහොම තීත්තයි සර්. මං ගාව තියෙන එක තොරතුරක් මං එලිතරව් කරන්නේ නැහැ. මාධ්‍ය සදාචාරය රකින්න ඕනේ හින්දා. තමුසලට කොහෙන්ද ওই මාධ්‍ය සදාචාරයක් තියෙන්නේ? තමුසල නිසා පැපරාසි වගේ මිනි කාක්කෝ. මිනිස්සුන්ගේ රෙදි ගලවන එක තමයි තමුසලගේ මාධ්‍ය සදාචාරය. Get out man. වෙනවා මෙතන රාජ්‍යයක් ගැන කතා කරන්න. බබාමිය ඩොක්ටර්. Thank you sir. අලියෝ බිත්තර දාන්නේ නැහැ කියලා අපි අහලා තියෙනවා. අලියෝ බිත්තර දැම්මත් වටුකුරුල්ලෝ බිත්තර දාන්න ගිහිල්ලා අමාරුවේ වැටෙන්න එපා. Okay sir. අනාගතයේ වෙනුවෙන් රටට ඇත්ත එලිතරව් කිරීම විතරයි මට කරන්න ඉතුරුලා තියෙන්නේ. මගේ මාධ්‍ය ප්‍රහාරය මෝටාර් එකක්. රොකට් ලොන්චර් එකක්. ඔයගේ කුම්මල දේශපාලනයේ යන්නේ ඉන්න මල යක්ෂයෝ මං එළියට අදලා ගන්නවා. අන්න එදාට බලා ගන්න පුළුවන් මේ බර්නාඩ් රොඩ්රිගෝ කියන්නේ කවුද කියලා. එන්න. අම්සල වගේ ඩිපාර්ට්මන්ට් මේ බිත්ති හතර දැක්කුට ඇවිල්ලා වලිගේ උස්සන්න දීපු අපිට තමයි ඌවලෙන් ගහන්න ඕනේ. Peter? ඔව් දසරාජ. Don Juan Peter දසරාජ අල්මේදා. පීටර් මගේ ඔළුව තවත් අවුල් කරන්න එපා. මොනවාද මිනිසා මේක අවුල් කරන් තියෙන්නේ? අර අහිංසකයා බර්නාඩ්ගේ මරණයට තමුන් වග කියන්න ඕනේ. මම මොනවද කළේ මිනිහෝ? මොනවද කළේ? ඔබ ආතකේ දසරාජ. මේ වෙන හැම අපරාධයකම නියමුව ඔබ. මං කිසි දෙයක් කරේ නෑ පීටර්. අර බර්නාඩ් දැන් අර වැටිලා ඉන්නේ මේන් ස්ට්‍රීට් එකේ මේ රෙස්ටෝරන්ට් එකක් ඉස්සරහා. දැන් මේ ස්වල්ප මොහොතකට කලින් එතන වැඩි හුවමාරුවක් සිද්ධ වුණා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට බර්නාඩ් කියන ඒ අහිංසක අසරණ මාධ්‍යවේදියාගේ මරණය සිද්ධ වුණා. දැනටමත් මම මගේ ශෝක ප්‍රකාශ නිකුත් කරලා තියෙන්නේ. හෙට උදේ වෙනකොට හැම මාධ්‍යකම ඒවා විකාශය වෙනවා. දසරාජ ඔය කුමන්ත්‍රණය ඔයගේ ඔය බොරු මනස්ගතයි. ඒවා ඔක්කොම යටයි මේ CCTV කැමරාවලට. පීටර් ඔය හරි සංවේදීනේ. මේ මොකද්ද අවාසනාවකට ඒ වෙලාවේ එක CCTV කැමරා එකක්වත් වැඩ නැහැ. ආරක්ෂක හමුදාව මේ විවේක ගන්න වෙලාවක්. මිනිස්සුන්ගේ ඇස්වලට වැලි ගහලා මේ කරන අපරාධ මොනවද දසරාජ? මගේ ඉවසීම සීමා පයින්නවා ඉසේ. You don't know your limits. Shut up your mouth, Peter. I do know my limits දසරාජ. හැබැයි මේ දසරාජ නෙවෙයි. මේ දසරාජ නෙවෙයි. මේ ඇඩෝල්ෆ් හිට්ලර්. ඒ විස්තරේ ඔක්කොම මම මෙයාට කියලායි තිබ්බේ. මෙතුමාට කිව්වේ මට කියන්න කියලා. ඔව්. ඒ ආසනේ වැඩ කරන්න යාට දුන්නට අපිට ඒ ආසනේ අපිට බලන්න එහෙමයි කියලා හරියන්නේ නැහැ. දේශපාලනය කරන මිනිස්සු විදිහට අපිටත් පාර වැහලා යන්න වෙන්නේ මේ වෙන වැඩවලින්. මොකද මන්ත්‍රීතුමේ මේ කලබලෙන් මේ පොඩ්ඩක් වාඩි වෙලා කතා කරමු. සම්සුන්ගේ වී ඉන්න කාලයක් නැහැ මන්ත්‍රීතුමා. දන්නද වෙලා තියෙන දේ?
අර ඉන්ටර්නැෂනල් ජර්නලිස්ට් බර්නාඩ් රොඩ්රිගෝ. ඔව්. ඒ මනුස්සයා මරලා දාලා. නෑ. මටත් දැන් තමයි ආරංචි ආවේ. හැබැයි මේක වෙලා තියෙන නම් ඊයේ රෑ. දෙයියනේ මේක කාගේ වැඩක්ද? කවුද ඉතින් අර අවතාර මිස? අපි කොහොමද හරියටම කියන්නේ? ඒකනේ. බර්නාඩ් රොඩ්රිගෝ ඊයේ දසරාජව හම්බෙන්න ගිහින් තියෙනවා දසරාජගේ ගෙදර මාධ්‍ය සාකච්ඡාවක්. හිතා ගන්න පුළුවන්. හැබැයි මේක තමයි අපේ ටර්නින් පොයින්ට් එක. හැරවුම් ලක්ෂ්‍ය. කොට්ටෝරුව කෙහෙල් ගහට කෙටුවා කියලා හිතාගත්තත් කමක් නෑ. හැබැයි දසරාජ හැමතැනටම කට්ටිය දාලායි තියෙන්නේ. කඩේකට යන්න විදියක් නැහැ, පාරක තොටක ඉන්න විදියක් නැහැ. හැමතැනම කුසෙස්. කෙල්ල කොල්ල ටික එළියට බැස්සොත් නම් අනිවාර්යෙන් කුදලගෙන යනවා. කොහෙන් උස්සයිද දන්නේ? මෙහෙම ගියොත් මොකද වෙන්නේ? ඈ? මේ ගෙම්බෝ වගේ ඉන්නේ උන් එහෙට පයින්නවා මෙහෙට පයින්. මුන් එකෙක්ව රටට ආදරයක් නැහැ. මේ අපේ නායකතුමා මොනව කරනවද දන්නේ? නායකතුමා. නායකතුමා. මේ මෙහෙම ගියොත් අපිට මොකදනේ වෙන්නේ? අපිට ආසනවල කිසිම වැඩක් කරගෙන යන්න වෙන්නේ නැහැ. අනිවාර්යෙන් හිරපත් කන්න තමයි සිද්ධ වෙන්නේ. කරුණාකර නිශ්ශබ්දයෙන් ගෙම්බෝ නරියෝ එන්න පුළුවන් වුණාට මේ මහ පොළොවේ පය ගහපු මව්කුරි සුවඳ අඳුරන දහස් ගණක් ඉන්නවා. එකම ජනපෞරක් හදන්න කවුරුත් පෙළ ගැවුනොත් හොඳයි. ඒ වුණාට ඔබතුමා මේ මර්ඩර් ගැන මාධ්‍ය ප්‍රකාශයක් දුන්නොත් හොඳයි කියලායි මගේ නම් අදහස. ටිං ටිකිට්ටං කිට කිට ටිං ටිකිට්ටං කිට කිට ටිං ටිකිට්ටං කිසි දෙයකට බය වෙන්න එපා. සියල්ල කම්මතොයි තීන්දුයි. අපේ නායකතුමාට ජය වේවා. අපේ සටනට ජය වේවා. අපේ ප්‍රගතිශීලී බලවේගයට ජය වේවා. මේ මොකද මන්ත්‍රීතුමා මේ? මන්ත්‍රීතුමා, ඇමතිතුමා. නිකම්ම නෙමෙයි ගරු ඇමතිතුමා. පාර වැරදිලාද කොහොමද මේ පැත්තට රිංගලා තියෙන්නේ? මේ සේනායක මට පාර වරද්දන්න බෑ. මං යන්නේ නියම මාවතේ තමුසේගේ මාවත නිකන් 18 වංගු වගේ ඇතිනේ. අපේ නායකතුමාට ජය වේවා. ඔබතුමා රජෙක් ඔටුන් නිමි කුමාරයෙක්. ඔබතුමාට ජය වේවා. මේ ගජනායක මේ මගේ යකා උස්සන්න නැතුව කියනවාද මෙහෙට ආවේ ඔත්තු බලන්නද? පිස්සුද සර් මං ආවේ ඔත්තුවක් අරගෙන. බර්නාඩ්ගේ කේස් එක පත්තු වෙලා ඒ පැත්තේ දෙකොණම පත්තු වෙලා සංඝ වෙද ගුරු ගොවි කම්කරු ඔක්කොම පාට බැහැලා සර් පාට බැහැලා. ඉතින් තමුසේ දෙකොණල්ලන් ඉන්න එපා ගින්නනි වෙනකන්. සර් මොනවද කතා කරන්නේ? අපි එන්න එපා සර්ගේ දෑත් ශක්තිමත් කරන්න. මේ නිර්දන පන්තියේ නැගිටීම අපේ දහතේ කඳුලේ අපේ ලේ පරිත්‍යාගයෙන් ඇති වෙච්ච සටනක් ඒක. අයිසේ ගජනායක මේ මගේ දෑත් ශක්තිමත් කරන්න මට ඔස්ටියෝපොරෝසිස් ඇතිලා නැහැ. තමුසේට දිය වැඩියා. ඉතින් ඒක නිසා තමුසේගේ ලේ පරිත්‍යාගයෙන් වැඩක් නැහැ. මෙතන වැඩ අවුල් නොකර අරහරු කියතෝ. එහෙම කියන්නේ පාසෙ නියරෙන් බැරනම් කුඹුරෙන් කිව්වලු. ආට් එක දෙන්න බැරුමට කමක් නැහැ සර්. ඔය ලිස්ට් එක තියෙන සර්. අයි මගේ ලෑස්තියේ ඩ්‍රොයින්ට ඉඩක් නැහැ. සර් මේ ඩ්‍රොයින් කියලා කියන්නේ පාක මෙතන බොමු චතුරුම මම ගිනි ගියා ගන්න. ඩ්‍රොයින් කියලා කියන්නේ පා. ඔය තමයි. රෝහියා කියන්නේ. සර් ඔය අනිත් පැත්තට ගාල කඩා ගත්තා වගේ එන්නේ සර්. සර් අනිත් පැත්තට ගාල කඩා ගත්තා වගේ එන්නේ ඔබතුමා කිව්වේ දොර විවෘතයි කියලා ඕනේ කෙනෙකුට. මේක ගජනායක සැලුන් දොරක්. තනිකර සැලුන් දොරක් සර් තනිකර සැලුන් දොරක්. මේක දාන් ලෑල්ලා. සර් අපි ඒක ඉත්තෝ හරියට අදින්න ඕනේ. එතකොට තමයි මේ ගේම් එක තීරණය වෙන්නේ. සර් මේක අහන්නකෝ. මේ ලෝකේ එකම රංගමඩලා. අපි එහි රංගන නළු නිලියෝ වෙමු. නළු නිලියෝ වෙමු. එකම රංගමඩල. ඔව් සර්. නළු නිලියෝ. ඔව් සර්. ගජනායක. සර් ටිකට් එක. මොනවද සර් කියන්නේ මේ? සර් නායකතුමා මොකද කියන්නේ මන්ත්‍රීතුමා? ඇට්ටි හැලෙන්න දෙනවයි කියලා කියන්නේ. කාඩ් එකද? මේ ලෝකේ එකම රංගමඩලා. අපි එහි රංගන නළු නිලියෝ වෙමු. ඔබතුමා ඉතින් කොහොමද නළුවනේ? ඔබතුමිය රංගමඩලා. නේ අපි රංගමු. අපෝ මං කියන්න හදන දේ නෙමෙයිනේ කියවෙන්නේ. ඈ? වැරදි දෙයක්වත් කියුණාද?
මේ ටිය ගෑස් කාරය ටික. ඇයි උඹලා බලාගත්තොත් බලාගෙන ඉන්නේ? ඇයි මේ පිළිමෝගේ බලාගෙන ඉන්නේ? වැඩි තියපියව යකෝ. වැඩි තියපියව. ඇයි මගේ ඕඩර්ස් වලට යන්න බැරි? සතුර මොකද විතර මොකද කියලා මට මේ වෙලාවේ තේරෙන්නේ නැහැ. කවුද මගේ මේ ඔළුවට එන භූතය ටික? එතකොට ඒගොල්ලන්ද මේ හැම දෙයක්ම විනාශ කළේ? වැඩි තියපියව යකෝ. වැඩි තියපියව. දැන් මේ මන්දිර දහස් ගණන් මිනිස්සු වට කරලා සිකියුරිටි එකට දාපු මිනිස්සු ආයුධ අතේ තියාගෙන ඔය ගල් ගැහිලා බලාගෙන ඉන්නවා. වැඩි තියපියව. Please clean this premises. ඔය එකෙක්වත් මගේ දැහැට පෙන්න කියන්න එපා. වැඩි තියපියව. Peter. අනේ Peter. මට Peter ඕනේ. Peter. Peter. Oh, my friend. Hey Peter. මේ කිසිම දෙයක් මගේ වාසි පැත්තට කරපුණේ නැත්තේ. සියල්ල වාසි පැත්තට හරව ගන්න තිබුණු ඒ අවස්ථාව නැති කරගත්තේ තමාමයි දසරාජ. Hey Peter මේ හැම දෙයක්ම මට අවාසි විදිහට කරකෙන්නේ. ඇයි ඔයාලට මට උදව් කරන්න බැරි වුණේ? දසරාජ තමුන්ව පාලනය කරගත්තේ නැහැ. ඒක නිසා මගේ හඬට ඉඩක් තිබුණේ නැහැ. පීටර් ඔයා මගේ කවුද? පීටර්ව අඳුරගන්න ලේසිම ක්‍රමය තමුන් අඳුරගන්න එක. මට අඳුරගන්න ගොඩක් කට්ටිය ඉන්නවා. ඒත් මට කිසි කෙනෙක් අඳුරගන්න බෑ. ඇත්තටම කවුද හරි පීටර්? තමුන්ගේ ප්‍රශ්නය ඇතුළෙම තියෙනවා නිවැරදි පිළිතුර. මොකක්ද? තමුන් මගෙන් උත්තරයක් අපේක්ෂා කරනවා කියලා කියන්නේම තමුන් දැනටමත් දන්නවා දසරාජ කවුද හරි කවුද වැරදි කියලා. ඇයි නම් මේ කිසිම දෙයක් නිවැරදි නොවුනේ? නිවැරදි නොවුනේ තමුන් විශ්වාස කළේ. තමුන් අපේක්ෂා කළ දේ කියපු අය විතරයි. හැබැයි අපේක්ෂාවන්ට හේතුණු චෛතසිකය වැරදි දසරාජ. තමුන්ට බලය ඕනේ වුණා. ඒ බලය රකින්න ධනය ඕනේ වුණා. ඒකටම හරියන්නේ. චරිත ගොඩක් තමුන් විසින්ම නිර්මාණය කරගත්තා. පීටර් එතකොට ඔහේ කවුද? මම නුඹේ හෘද සාක්ෂිය දසරාජ. පීටර් අපි දෙන්න එක්කෙනෙක් නොවුනේ. එක්කෙනෙක් නොවුන එක තමයි රෝග නිධානය. හැබැයි මම අවසන් මොහොත දක්වා සටන් කරන්නේ. අවසන් මොහොත දක්වා උත්සාහ කරන්නේ එක්කෙනෙක් වෙන්න. පීටර් මේ අර නුඹේ නොමේරු මනස අදි සුඛෝපභෝගී ජීවිතය. ඒ වුණාට තමාට ඕන නිදහස තිබුණේ නැති දැඩි නීති රීති මැද හුදකලා වෙච්ච ජීවිතය. ඒ පුංචි හාපටිය තමයි මේ. අනේ මගේ කුඩා කාලේ කොයිතරම් අහිංසක දරුවෙක්ද? ඒත් පීටර් ඇයි මගේ අනිත් යාළුවෝ ඒ වගේ නොවුනේ? යාළුවෝ දසරාජ තාම උන්ට කියනවා යාළුවෝ කියලා. ඇයි ඒගොල්ලෝ මොනවද කළේ? මගෙන් දහන්නේ මොනවද කළේ කියලා. බලපන් උඹට ජන්මේ මේ මාතෘ භූමිය දිහා. ඒක එකම අපායක් ගිනි ගොඩක්. පීටර් අබුත චෝදනා කරන්න එපා. මම නිර්දෝෂී මිනිහෙක්. දසරාජ තමුන් නිර්දෝෂී මිනිහෙක් වෙන්න තිබුණා. මේ මාර දූතයෝ ටික හිටියේ නැත්නම්. පීටර් මොනවද මේ කියන්නේ? ඔයට පිස්සු හැදිලාද? පිස්සු හැදිලාද? නම්දරාපු පිස්සෙක් තමන්ගේ හෘද සාක්ෂියෙන් අහනවා. මේ තමන්ගේ හෘද සාක්ෂියෙන් අහන්නේ උඹට පිස්සුද කියලා. උඹටයි පිස්සු.
යුත්තේ අවසාන මෝඩකම කරන්නයි ලෑස්ති වෙන්නේ. මෝඩකම? ඔව් දසරාජ. හෘද සාක්ෂිය විනාශ කර ගැනීම. සුයිසයිඩ්. සියදිවි නසා ගැනීම. අදින් පස්සේ උඹට බාධා කරන්න කවුරුත් නැහැ. අදින් පස්සේ උඹට බාධා කරන්න පීටර් නැහැ. මුන් උඹට උදව් කරાવી. උඹට ඕන විදිහට මේ රට පාලනය කරන්න. උඹට ඕන අපරාධයක් කරන්න. පීටර් අබූත චෝදනා කරන්න එපා. මම නිර්දෝෂී මිනිහෙක්. දසරාජ මාව නැති කරගත්තට කමක් නැහැ. හැබැයි පොඩි දරුවෝ රැකගනි. ඒ තමයි නුඹේ নিরপেক্ষ සිතුවිලි වල ආරම්භකයා. කුඩා දරුවා. নিরপেক্ষ සිතුවිලි. ඔව් දසරාජ. අන් අයගේ සිතුවිලි හා සංසන්දනය නොකොට තමන්ගේම කියලා ආකල්පයකින් බිහිවෙන තමන්ගේම කියලා චෛතසික වලින් බිහිවෙන සිතුවිලි හරි নিরপেক্ষයි. පීටර් මට තවත් ඔබ ඉවසන්න බෑ. වෙඩි තියපන්. ආලෝකයයි අඳුරයි වෙන්වන තැන ඇති සිටිජේදිවත් උඹේ ළමා කාලේ අඳුරගත යුතුමයි දසරාජ. ආලෝකයයි අඳුරයි අතර ඇති සිටිජය මරණය. වෙඩි තියපන්.
දුර නැතිනම් රණ අතර දුවිනම් එමිනෙන්නේ මේ දසමාන සේනා පිරිදුග මැදිනම් රණ තිසරු දුවිනම් එමිනෙන්නේ මේ දසමාන